හෙලෝ ට්‍රේඩර්ස් ඉතිං ඔලට මතක ඇති අපි කලින් වීඩියෝස් දෙකක් කරගෙනාවලට මනි මනේජ්මන්ට් ගැන දැනට එකක් අප්ලෝඩ් කළ තියෙනවා මේක වැටෙන්න්න කලින් තව වීඩියෝක් අප්ලෝඩ් වෙලා ඇති ඉතිං අනිවාරෙන් අප චෑනලක සබස්ක්‍රයිබ් කරගන්න අපේ මේ මනි මනේජ්මන්ට් ප්ලෑන් එක ගැන කතා කරන්න තුන්වෙනි අන්තිම වීඩියෝ එක ඉතිං අනිවාරෙන් අපේ ටෙලිග්‍රම් චෑනලකට ජොයිනන් අපේ YouTube චෑනලගේ බයෝ එක තියෙන වගේම මේ වීඩියෝ එක කමෙන්ට් වලත් ඇති අපේ ටෙලිග්‍රම් චෑනලගේ ලින්ක ඔයාලට අපේ ටෙලිග්‍රම් channel එකට join වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට පෙන්වන්නේ එතකොට අපේ VIP එකක් තියෙනවා ඒකට ඔයාලා join වෙන්න ඕනේ නැහැ ඔයාලා free channel එකට join වෙලා ඉන්න ඉස්සෙල්ලා ඒක තමයි අපේ මේ වැඩේ ගැන සම්පූර්ණයෙන්ම videos වල links ඒ වගේම මොනවා හරි update එකක් තියෙනවා නම් ඒව දාන්න ඒ වගේම market updates ඒ වගේම සමහර වෙලාවට ෆ්‍රී සිග්නල් පවා දෙනවා. ඉතින් මේ තියෙන අගෝස්තු 10 දුන්න සිග්නල් වල මේ තියෙන රිසල්ට් එක. ඉතින් ඔය වගේ ඕන තරම් රිසල්ට් තියෙනවා. දැනට මේ මාසේ තවම අද අගෝස්තු 12 මේ වෙනකන් එක සිග්නල් එකක්වත් SL හිට් කරේ නැහැ. දවසට සිග්නල්ස් දෙකක් තුනක් වගේ දෙනවා. සමහර දවස්වල සිග්නල් දෙන්නේ නැහැ මාකට් අවුල් නම්. හරි. ඉතින් අනිවාර්යයෙන්ම අපේ ටෙලිග්‍රෑම් channel එකට join වෙන්න. එහෙනම් අපි අද lesson එකට යමු. අද lesson එක තමයි money management වල investing part එක. ඔයාලට මම කලින් වීඩියෝ වලදී පළවෙනි වීඩියෝ එකේම කිව්වා money management කියන්නේ ඒ කියන්නේ profitable trader කෙනෙක් වෙන්න නම් දේවල් තුනක් ඕනේ. trading psychology, money management සහ strategy කියන එක. එතකොට මේ අපි කතා කරන්නේ money management ගැන. money management වීඩියෝ එක ඒ කියන්නේ money management කොටස අපි වීඩියෝස් 3කින් කවර් කරනවා කියලා කිව්වා. ඉතින් මම මුලින්ම ප්ලෑන් කරන් හිටියේ වීඩියෝස් 2කින් කවර් කරන්න. නමුත් විනාඩි 10 වීඩියෝස් 3ක් වගේ යයි කියලා අපිට කරගෙන යද්දි තේරුණා. එතකොට අපි පළවෙනි කොටසේදී අපි කතා කරා මනි මැනේජ්මන්ට් වල කොහොමද මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක හදන්නේ ඒ වගේ විස්තර. එතකොට දෙවෙනි වීඩියෝ එකේදී ඒක කතා කරා. ඉතින් තුන්වෙනි වීඩියෝ එකේදී මේ වීඩියෝ එකේදී කතා කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. මේකෙදී අපි කතා කරන්නේ ෆියුචර් ට්‍රේඩින් forex trading වල මනි මැනේජ්මන්ට් කොටස නෙමෙයි. මම කියවනේ මනි මැනේජ්මන්ට් එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒකෙන් එක කොටසක් තමයි forex එහෙමත් නැත්නම් ෆියුචර් ට්‍රේඩින් වල මනි මැනේජ්මන්ට් එක. එතකොට forex එහෙම නැත්නම් ෆියුචර් ක්‍රිප්ටෝ ට්‍රේඩින් නම් ෆියුචර් ට්‍රේඩින් වල මනි මැනේජ්මන්ට් විදිහට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට මේක තමයි එක මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක. ඊළඟ මනි මැනේජ්මන්ට් කොටස තමයි ඉන්වෙස්ටිං වලට මනි මැනේජ්මන්ට් කිරීම. ඒ කියන්නේ ඉන්වෙස්ටිං කියලා කියන්නේ මොකද්ද? ඔයා මොන හරි දෙයකට ඉන්වෙස්ට් කරනවා ප්‍රොෆිට් එකක් තියාගෙන සෙල් කරනවා. සරලවම ඔයා හිතන්න මොකක් හරි දෙයක කිරිපිටි මිල ගමුකෝ. එතකොට කිරිපිටි එකක් මම මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට නම් chart එක යන්නේ. ඔයා හිතන්න මෙන්න මේ වගේ level එකකින් කිරිපිටි buy කරනවා. දැන් ඔයා කිරිපිටි buy කරලා මේ level එකෙන් ඔයා ටික කාලයක් ඉන්නවා. ඔන්න ඔය විදිහට market එක move වෙනවා. ඉතින් ඔන්න ඔහොම move වුණාට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකින් sell කරා කියමුකෝ. එතකොට ඔයාලට තේරෙනවා ඇති මෙන්න මෙතන gap එකක් තියෙනවා. ඔන්න ඔය gap එකට මෙන්න මෙතනින් ඔයා හිතන්න රුපියල් 600කින් නම් buy කරේ. රුපියල් 1000කින් නම් sell කරන්නේ. රුපියල් 400 ප්‍රොෆිට් එකක් තියෙනවා ඔයාලට මේ කිරිපිටි පැකට් එකකින්. එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මෙතනදී අඩු ගානකට buy කරලා වැඩි ගානකට sell කරන එක තමයි මේ ඉන්වෙස්ටිං වලදී කරන්නේ. හරි. කොහොමද මේ ඉන්වෙස්ටිං කියන එකේදී මනි මැනේජ්මන්ට් කරන්නේ? ඉතින් මේ ඉන්වෙස්ටිං කියන එක ලොකු කොටසකට ලොකු ගොඩක් තියෙනවා. එතකොට ඉන්වෙස්ටිං කියන එක ඔයාලට එක එක තැන්වල කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් කියනවා නම් ඔයාලට පුළුවන් ෆිසිකල් දේවල් තියෙන. උදාහරණයකට ඉඩම් ගන්න. එතකොට ඒක ෆිසිකල් දෙයක්. ඒ කියන්නේ මම ෆිසිකල් කියන එකට ලොකු කොටසක් අයත් වෙනවා. මම කියන්නේ ඉඩම්, ඒ වගේ වාහන, අන්න ඒ වගේ දේවල්. එතකොට දැන් මෙතන වාහන කියන එක ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි. මොකද ඒක ඔයාලට නඩත්තු කරන්න මුදලක් වැය වෙනවා. උදාහරණයකට ඔයා වාහනයක් ගත්තොත් පෙට්‍රල් ගහන්න ඕනේ. ඒ වගේම මේක සර්විස් කරන්න ඕනේ. එතකොට ඔයා ඉන්වෙස්ට් එකේදී වෙන්නේ ඒක ඉන්වෙස්ට් එක කරාට පස්සේ නඩත්තු කරන මුදලක් නැති විය යුතුයි. අන්න එතකොට තමයි ඒක ඉන්වෙස්ට් එකක් විදිහට හඳුන්වන්නේ. උදාහරණයකට ඔයා මේ කාර් එකක් ගන්නවා නම් ඒ කාර් එක නඩත්තු කරන්නත් ගාණක් යනවනේ. එතකොට ඒක ඉන්වෙස්ට් එකක් නෙමෙයි. එතකොට ඔයා හිතන්න ඉඩමක් ගන්නවා කියලා. ඒක නඩත්තු කරන්න දෙයක් නැහැ. ඉඩම එහෙම අඩාල වෙන්නෙත් නැහැ, නැති වෙන්නෙත් නැහැ. ඉඩම තියෙනවා ඒ විදිහට. එතකොට ඒක නඩත්තු කරන්න දෙයක් නැහැ. එතකොට ඒක ඉන්වෙස්ට් එකක්. එතකොට අන්න ඒ වගේ දේවල් තමයි ඉන්වෙස්ටිං කියලා කියන්නේ. එතකොට මම මෙතනදී ප්‍රොපර්ටි කියලා දාන. ප්‍රොපර්ටි එකක් තමයි ඉන්වෙස්ටිං වලදී ෆිසිකල් දෙයක් විදිහට අයිති වෙන්නේ. ඊට පස්සේ එක එක මේ ගෝල්ඩ් ඒ වගේම සිල්වර් වගේ දේවල් ගන්න පුළුවන්. මම මෙතනදී ගෝල්ඩ් කියලා දාන්නම්. ඒකත් ඉන්වෙස්ට්මන්ට් එකක්. ඊට පස්සේ එක එක කරන්සිස් වල
ඉන්වෙස්ට් කරන්නත් පුළුවන්. ඒ වගේම USD වගේ ඒවට උදාහරණයක්. එතකොට තව ඉන්වෙස්ටිං එකක් තමයි ක්‍රිප්ටෝ කියලා කියන්නේ. ක්‍රිප්ටෝ මාකට් එකෙත් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඉන්වෙස්ට් කරන්න පුළුවන් ස්ටොක් මාකට් එකේ. එතකොට මේ ස්ටොක්ස් වලත් ඔයාලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට ඉන්වෙස්ට් කරන්න පුළුවන් ලොකු පරාසයක් තියෙනවා. මම මෙතනදී ඔන්න ඔය විදිහට අපිට පේනවා ඇති මෙතන මේ USD කියලා තිබ්බට USD වලට එක එක කරන්සි තියෙනවා. හරිද? එතකොට ඒකත් ඉන්වෙස්ට්මන්ට් එකක්. ඊට පස්සේ ක්‍රිප්ටෝ ගත්තා. ක්‍රිප්ටෝ වල ලොකු පරාසයක් තියෙනවානේ. Bitcoin, ETH ඔන්න ඔය වගේ ස්ටොක් ගත්තත් Nvidia ඔන්න ඔය වගේ ලොකු පරාසයක් තියෙනවා. ප්‍රොපර්ටි ගත්තත් එහෙමයි. ඉතින් ඔන්න ඔකින්ද මේ ඉන්වෙස්ටිං කියන එක අපිට මෙන්න මේ විදිහට මූලික කොටස් විදිහට වෙන් කරන්න පුළුවන්. මේව ඇතුලේ තව අණු කොටස් තියෙනවා. හරි. ඉතින් ඉන්වෙස්ටිං වලදී මනි මැනේජ්මන්ට් කරද්දී මම කියනවා කොටස් තුනකට බෙදන්න කියලා. එකක් තමයි සේෆ් ඉන්වෙස්ට්මන්ට්. මේකට සේෆ් ඉන්වෙස්ට් කියලා කියන්නේ සාමාන්‍ය රිස්ක් එක අඩුම ඉන්වෙස්ට් කියන එක තමයි සේෆ් ඉන්වෙස්ට් කියලා කියන්නේ. ඊට පස්සේ growth invest ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු growth එකක් හම්බෙන ඉන්වෙස්ට්. ඊට පස්සේ risk invest කියලා අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඉතින් මේ කොටස් තුනකට බෙදුවේ මම. එතකොට safe invest කියලා කියන්නේ ඔයා ගන්න ඉඩමක් ඒ වගේම රත්තරන් ඔන්න ඔය වගේ safe දේවල්. එතකොට ඇයි මේවා safe දේවල් කියලා කියන්නේ? රත්තරන් කියන එක අලුතෙන් නිපදවන්න බෑ. ඉන්ෆ්ලේෂන් එකට අහු වෙන්නේ නැහැ. ඒකින්ද gold safe. එතකොට gold වල මිල long term ඉහළ යනවා මිසක් කවදාවත් පහළ යන්නේ නැහැ. මම උදාහරණයක් පෙන්නන්නම්. මේ තියෙන gold වල මිල එක දිගට ඩ්‍රොප් වෙලා තියෙනවද කියලා. ඩ්‍රොප් වෙලා තියෙනවා. හැබැයි රිකවර් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. එහෙම රත්තරන් වල මිල ඉහළ යනවා මිසක් long term එක දිගට පහළ යන්නේ නැහැ. අන්න ඒකයි කියන්නේ මේ gold කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉන්වෙස්ට් කරන්න safe asset එකක්. අන්න ඒකයි safe invest කියලා කියන්නේ. ඊට පස්සේ තව ගන්න පුළුවන් USD එක safe invest එකක් විදිහට. නමුත් political stability ඒ වගේම geopolitical tension මත ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒකයි ඉන්වෙස්ටිං ෆීල්ඩ් එක ඔය ස්ටඩි කරන්න ඕනේ. ඉන්වෙස්ට් කරන්න කලින් ඒක ස්ටඩි කොටස මේකටත් අදාළයි. මම මෙතන මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක දෙන එක විතරයි සිද්ධ කරන්නේ. ප්‍රොපර්ටි එකකුත් සේෆ් ඉන්වෙස්ට් එකක් විදිහට ගන්න පුළුවන්. ඔයා ඉඩමක් ගන්නවා ටවුන් එක හරියේ ඒකත් සේෆ් ඉන්වෙස්ට් එකක්. හරි. ඊට පස්සේ growth invest කියලා කියන්නේ මොනවද? උදාහරණයක් තමයි stocks කියන එක. growth invest කියලා කියන්නේ risk එකක් තියෙනවා. නමුත් සාමාන්‍ය profitable. සාමාන්‍ය long term hold කරාම ආඩ ලොකු ප්‍රොෆිට් එකක් හම්බෙනවා. අන්න ඒකයි growth invest කියලා කියන්නේ. ඊට පස්සේ risk invest කියලා කියන්නේ මාරම ලොකු risk එකක් තියෙන හැබැයි ලොකු growth එකක් හම්බෙන invest. උදාහරණයකට crypto. සමහර project 116,000ක් විතර profitable වෙනවා එක bull run එකකදී. ඉතින් අන්න ඒකයි risk invest එක වැදගත්කම. risk invest එකකින් ලොකු profit එකක් වන්න පුළුවන්. හරි. මේක money management කරන්නේ කොහොමද කියලා මම ඉක්මනට කියන්න. එතකොට සේෆ් ඉන්වෙස්ට් එකට ඔයා අනිවාර්යයෙන්ම ඔයා කැපිටල් එකෙන් ලොකු මුදලක් දාන්න ඕනේ. මොකද ඒක සේෆ්. සාමාන්‍යයෙන් ඔයාගේ ෆන්ඩ් එක රිකවර් කරගන්න තියෙන ලොස් වෙන්න තියෙන chance එක හුඟක් අඩුයි. ඉතින් අන්න ඒකින්ද ඔයාගේ ඉන්වෙස්ටිං ෆන්ඩ් එකෙන් 60% වගේ ඔයාලට මේක වෙනස් කරගන්න පුළුවන්. පස්සේ කාලේ එක්ස්පීරියන්ස් එද්දී ඔයාගේ ෆන්ඩ් එකෙන් 60%ක් විතර සේෆ් ඉන්වෙස්ට් වලට දාන්න. ඒ වගේම 30%ක් විතර ස්ටොක්ස් ඒ කියන්නේ growth ඉන්වෙස්ට් වලට දාන්න. ඒ වගේම 10%ක් විතර රිස්ක් ඉන්වෙස්ට් වලට දාන්න. ඇයි 10% කියලා කියන්නේ? මෙතනදී ඔයා මේ ඉන්වෙස්ට් කරන 10% සමහර විට මෙන්න මේ සේෆ් ඉන්වෙස්ට්, growth ඉන්වෙස්ට් කියන දෙකෙන්ම හොයන ගානට වඩා මෙන්න මේ 10%න් මෙන්න මේ දෙකෙන්ම හොයන ගානට වඩා වැඩි වෙන්න පුළුවන්. අන්න ඒකයි කියන්නේ මේ රිස්ක් ඉන්වෙස්ට් කියන එක අනිවාර්යයෙන්ම කරන්න. ලොකු රිස්ක් එකක් තියෙනවා වගේම ලොකු ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒ වගේම මතක තියාගන්න මේක ඇතුළේ දැන් සේෆ් ඉන්වෙස්ට් ඇතුළේ ගත්තාම තියෙනවනේ gold ඒ වගේම properties කියන කොටස. එතකොට මේක ඇතුළේත් මෙන්න මේ 160 money management කරන්න ඕනේ. උදාහරණයකට safe invest කියන කොටසට ඔයාගේ මුළු investing fund එකෙන් 160ක් දැම්මා. gold කියන එකෙන් එතකොට 100 මේ safe invest වල දාන 160න් 180ක් විතර ඔයාලට gold වල දානවාද එහෙම නැත්නම් property එක දානවාද කියන එක මේක ඇතුළටත් තමයි ඔයා money management එක කරන්න ඕනේ. ඒක තීරණය වෙන්නේ ඔයා ඉන්වෙස්ට් කරන්නේ මොකේටද මොන කම්පැනි එකටද මොන ප්‍රොපර්ටි එකටද ඒ වගේම ඒකට බලපාන ඒකට රිස්ක් එකට තියෙන බලපාන වෙනස් සාධක මත. ඒකින්ද අනිවාර්යයෙන්ම ඒ අදාළ ප්‍රොජෙක්ට් එක ගැන හොයලා ඔයාලට පුළුවන් කීයක් දානවද කීයක් ඉන්වෙස්ට් කරනවද කියන එක මත මේ 100 ගාන ඒ අදාළ ප්‍රොජෙක්ට් එකට වෙන් කරගන්න. හරි. අන්තිමට කියන්න තියෙන දේ තමයි DCA levels කියන එක.
මේක නම් තනිකරම ස්ට්‍රැටජි කොටස මත ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයාගේ ෆන්ඩ් එක තියෙනවනේ. ඒ කියන්නේ ඔයාගේ මුළු ෆන්ඩ් එක උදාහරණයකට ඔයා ගෝල්ඩ් කියන එකට ඉන්වෙස්ට් කරනවා නම් එකපාරම ඔයා හිතන් ඉන්නේ ඩොලර් 10000ක් ගෝල්ඩ් වලට ඉන්වෙස්ට් කරන්න නම් එකපාරම ඩොලර් 10000ම ගෝල්ඩ් වල දාන්න එපා. කොටස දාන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔයා හිතන්න මාකට් එක මූව් වෙන්නේ මෙන්න මේ විදිහට. මාකට් එක මෙන්න මේ විදිහට මූව් වෙනවා කියලා හිතන්න. ඊට පස්සේ ඔන්න ඔහම ලොකු ඩ්‍රොප් එකක් ඇවිල්ලා ඔන්න ඔහම මූව් වෙනවා. ඔයා ෆන්ඩමෙන්ටල් සයිඩ් එකකින් මේ DCA levels බලන්න ෆන්ඩමෙන්ටල් සිනේරියෝත් එක්ක. එතකොට ඔයා හිතන්න මෙන්න මෙතනදී ඔයා එක බයි එකක් කරනවා මාකට් එකෙන්. මෙන්න මෙතනින් ඔයා ගෝල්ඩ් ටිකක් බයි කරගන්නවා. ආපහු මෙන්න මෙතනිනුත් බයි කරගන්නවා. එකපාරම මෙන්න මේ ඩ්‍රොප් එක ආවට පස්සේ ෆන්ඩමෙන්ටල් වලින් තේරෙනවා මේ ඩ්‍රොප් එක පැනික් ඩ්‍රොප් එක මේක රිකවර් වෙනවා කියලා. ආපහු මෙතනිනුත් බයි කරනවා. ඔයාලට පේනවා එතකොට මෙන්න මේ අප් එක ගියාට පස්සේ මේ තැන් තුනෙන් මේ තැන් තුනක් තියෙනවානේ. මෙන්න මේ තැන් තුනෙන්ම ප්‍රොෆිටබල් වෙනවා ඔයාගේ ෆන්ඩ් එක. අන්න ඒකයි කියන්නේ DCA levels තියාගන්න. DCA levels තීරණය කරන්නේ තනිකර ෆන්ඩමෙන්ටල් වලින් ඔයා ඉන්වෙස්ටිං කරනවා නම්. හරි. ඉතින් ඔන්න ඔච්චරයි ඉන්වෙස්ටිං වලදී මට කියන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඉන්වෙස්ටිං කරනවා නම් ඉන්වෙස්ටිං ගැන හොඳට ඉගෙනගෙන ඉන්න. මේකෙදි ඉන්වෙස්ටිං පාර්ට් එක කියන්නේ ලොකු දෙයක්. එතකොට ඔයා ඉන්වෙස්ටිං කරනවා නම් ලොකු හොඳ ප්‍රොජෙක්ට් වලට ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඔයාගේ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක අංකයකට තියාගන්න ඕනේ. සයිකොලොජි එකට තියාගන්න ඕනේ. අන්න ඒක හින්දා අනිවාර්යයෙන්ම ඉන්වෙස්ටිං කරනවා නම් මේක ලොන්ග් ටර්ම් යන නිසා ඔයාගේ සයිකොලොජි කෙලින්ම මේකට බලපාන නිසාත් ඔයාගේ මනි මැනේජ්මන්ට් එක මත ඔයාගේ ප්‍රොෆිට් එක තීරණය වෙන නිසාත් ස්ට්‍රැටජි එකත් ලොකුවට බලපාන නිසාත් අනිවාර්යයෙන්ම ඔයාගේ මේ ඉන්වෙස්ටිං කියන නොලෙජ් එක ලොකුවට තියෙන්න ඕනේ.